ආයුබෝවන් කුක්කිත්තරු YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ කොහොමද සැරට හාල් මැස්ස බෙදුමක් හදාගන්නේ කියලා. ඉතින් මේ සඳහා මම මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා මේ තෙල් ටික රත් වීගෙන එනකොට මෙන්න මේ විදියට නූඩල්ස් කෑලි කඩලා මේකට දාගන්නවා. ඊට පස්සේ මේ ටික මම හොඳට තෙලේ බැද ගන්නවා. මේක වැඩි මම දුමුරු පාට හැරවෙන්නේ නැති වෙන විදියට තමයි තෙල් එකේ බැදගන්නේ. ඉතින් මෙන්න මේ වගේ පාටට එනකොට මම මේක ටක් ගාලා ලිපෙන් බා ගන්නවා. ඉතින් මම මේ විදියට මේ ටික ලිපෙන් බා ගන්නවා. මම මෙතෙන්දි නූඩල්ස් පැකට් එකක්ම අරන් තිනවා. ඒ කියන්නේ පොඩි නූඩල්ස් පැකට් 5ක්. ඊළඟට මම මේ විදියට තෙල් එක ලිපේ තියාගෙන මම මේකට හාල් මැස්සු ටික එකතු කර ගන්නවා. මම මේ හාල් මැස්සු ටික කලින් වේලගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ හාල් මැස්සු ටිකත් හොඳට තෙල් එකේ බැද ගන්නවා. මෙන්න මේ විදියට හොඳට මම හාල් මැස්සු ටික තෙල් එකේ බැද ගන්නවා. වැඩි කර කර ගන්න නැතුව හාල් මැස්සු ටික තෙල් එකේ හොඳට බැද ගන්නවා. මම මේ හාල් මැස්සු කලින් වේලලා තමයි අරගත්තේ. ඉතින් අපිට මේක ඉක්මනට බැද ගන්න පුළුවන් ඒ නිසා ඊට පස්සේ මම මේක හොඳට බැදීගෙන එනකොටම මම මේක තෙල් එකෙන් අයින් කර ගන්නවා. ඉතින් මෙන්න මේ පාටට වගේ එනකොට අපි මේක තෙල් එකෙන් අයින් කර ගන්න ඕන. වැඩි කළු කරගන්නේ නැහැ. ඊට පස්සේ මම මේ තෙල් ජාච්චියටම රට කජු ටික එකතු කරගන්නවා. රට කජු ටිකත් අපි තෙල් එකට එකතු කරලා මේක කළු වෙන්නේ නැති වෙන්න අපි හොඳට තෙල් එකේ බැද ගන්නවා. මෙන්න මේ විදියට. ඉතින් මේ තියෙන්නේ මම කලින් ඔයාලට කියන්න අමතකුණා මම කෝනිසොත් මේකට ඇඩ් කරගෙන තියෙන්නේ. කෝනිසො ටිකක් තෙල් එකට දාලා බැදගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ රට කජු ටික බැද ගන්න අවස්ථාව. මේකත් හොඳට කළු නොවෙන්න ඉක්මනට බැදලා මේකට දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම කලින් බැදගත්තු ද්‍රව්‍යයන් ටික. ඊපස්සේ මම මේකේ ලිප ගින්දර ඕෆ් කරලා මම මේකට කරපිංචා ටිකක් දාලා බෙද ගන්නවා. මොකද තෙල් ටික හොඳට රත් වෙලා තියෙන නිසා මේ අවස්ථාවේදී අපි කරපිංචා ටික දාගන්නකොට ලිපේ ගින්දර ඕෆ් කරනවා. ඊට පස්සේ මම මේ ටිකත් අර බැදුම් එකතුවට එකතු කර ගන්නවා. ඉතින් මේ තියෙන අපේ බැදුම් ටික. ඉතින් ඊට පස්සේ මම මේ ටික භාජනයකට දාගෙන මේකට කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකක් හෝ දෙකමාරක් පමණ එකතු කර ගන්නවා. ඒක අපිට ඔයගොල්ලෝ සැරට කන්න කැමති නැත්නම් තේ හැඳි දෙකක් පමණ එකතු කර ගන්න. ඊට පස්සේ මේකට මම මිරිස් කුඩු වලිනුත් තේ හැඳි දෙකක් පමණ එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැන්දක් එකතු කරගත්තා. ඒක ඔයාලා පස්සේ රසය අනුව ලුණු එකතු කරගන්න එක ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේක හොඳට මික්ස් කරගන්නවා. මෙන්න මේ විදියට හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් දැන් මේ ඔයාලට පේනවා ඉතින් මම මේ ටික හොඳට මික්ස් කරගන්නවා. මේක ඇත්තටම ඉතාමත් ලේසියි හදාගන්න. මේක අපිට නිකන් උනත් කන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් කටගැස්මකට අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු බැදුම. මේක ඉතාමත් රසවත්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න නම් කුක්කිත්තරු YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.